එතනට Good morning. ඉතින් අද මට බර්ඩේ ව්ලොග් එකක් කරන්න කියලා හිතුවා. ඉතින් දැන් උදේ 7යි. දැන් මම අකිලාගේ ගෙදරනේ ඉන්නේ. ඉතින් අකිලගේ බබා ස්කූලේ යද්දී එයාගේ ස්කූල් බස් එකේ ඉන්නේ 7ට. ඉතින් මේ මට කතා කරලා මේ සාදු කියලා යනවා. ඉතින් දැන් අදත් ඒ විදිහට සාදු කරන්න ගියා. ඉතින් මට හිතුණා අද ලොකු වැඩක් කරන්නත් නැති දවසක් බලමු මොනවද වෙයිද කියලා හිතා කියන්න බෑ තාම. ඉතින් මේ මට හිතුණා මොකක් හරි වීඩියෝ එකක් කරන්නම් කියලා අද. මොකද ගොඩක් කාලෙකින් වීඩියෝස් දැම්මේ නැති නිසා. ඉතින් මේ මම දැන් ගෙදර ඇවිත් ඉන්නේ. අපේ පැත්තට සීතලයි. ඉතින් උදේ කොහොමද 10 විතර වෙනකම් මට පොඩි ඉංග්‍රීසි සාගතයක් තියෙනවා. ඒක ඒ වෙලාවෙන් පස්සේ ආයෙ නෑ. ඉතින් එහෙනම් අද මොකද කරන්නේ? අද කොහොමද දවස ගත වෙන්නේ කියලා බලන්න. මාත් එක්ක දිගටම ඉන්න. එහෙනම් මුලින්ම අපි බෙඩ් එක චුට්ටක් රැස් කරලා ඉමු. Good morning, Sanjay Dale. ඔන්න ඊළඟට මම කරන්න යන්නේ මම කරන්න ආසම දෙයක්.
මම ඒක බීලා ඉවර වෙලා මේ ගේ ඇතුලේ පැල ටිකක් තියලා තියෙනවා අර පේනවා මේ ටික මේ තව ගොඩක් මෙතන තියලා තිබ්බා මේ දොස් ටිකේ මේ එළියෙන් තිබ්බා ඊට පස්සේ මේ දැන් ඒ ටිකට පොඩක් වතුර ටිකක් දාලා මාළු වලට කැම දාලා ඒ වැඩ ටික කරගන්නවා හැමදාම ඉතින් මේ වගේ මේ වැඩ ටිකම තමයි වෙන්නේ මේ ගෙදරනේ ඉන්නේ මම ලොකු වැඩක් නැති දවසට මේ විදිහට තමයි යන්නේ රුටින් එක මේ ටික හැදුවේ මම මේ ඒක දෙන ලස්සන හැදලා තිබ්බ වගේ පෙන්නන්න මෙන්න මෙහෙම තමයි ටික තියෙන්නේ මේ දැන් ඉතින් ගොඩක් ලොකු වෙනවා මේ ලස්සනයි කියන්නේ ටික Where did you go when I needed you most ඉතින් අරව සුද්ධ කරන්නත් ඕන මාළුටෙන් කැස් කරන්න ඕන මාළුලා කිව්වට මොකද 3 දෙනා ඉන්නේ ලොකු එක දෙන්නෙක් ඉන්නවා අනිත් එක්කෙනා Where did you go තව පැල ටිකක් තියෙනවා මේ තැන් වල තියලා මම ඒ ටිකට වතුර දාලා එළියේ චුට්ටක් බලන්න ඕන ඊයේ හවස දැම්මද කියලා කීන් අහලා නැත්නම් ඒ ටිකටත් වතුර දාලා අද මම හිතාගෙන හිටියේ හවසට ජිම් යන්නම් කියලා ඒ වුණාට චූටියක් හිට පොඩි වැඩක් තියෙන නිසා එයාට හවසට යන්න වෙන්නේ නැහැලු මාත් ඉතින් ඒ නිසා අද උදේම යන්න කියලා හිතුවා දැන් ඉතින් පොඩක් වැඩ ටික ආයුෂ් කරගෙන මේ උදේ යන ලෑස්ති වෙන්න ඕන. එහෙනම් මේ වැඩ ටික ඉක්මනට අපි ඉවර කරමු. ඔයාලා අක්කිගේ වීඩියෝස් බලනවා නම් කලින් එයාගේ වීඩියෝ එකක් දකින්න ඇති. එයා මල් හැදුවනේ. ඉතින් අපි දෙන්නම එකතර තමයි හැදුවේ. ඉතින් දැන් මේ ඒවට මම වතුර දානවා. තව කලින් හදපු ඒවාත් තියෙනවා ඒවටයි මේ ටික තාම හැදෙන ගමන් නිසා මෙතන ඉතින් එකටම තියලා තියෙනවා. ඉතින් අපේ තියෙන්නේ ගොඩක් ඉන්ඩෝ ප්ලාන්ට්ස්. ඒ වගේම මේ මල් හැදෙන්නේ නැති ඒවා තමයි ගොඩක්ම තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ ඔන්න ඔය පැල දෙක ඔය පේන පැල දෙක ගෙනාවේ මේ මගේ ආසාවට මං ආස එහෙම මල් පිපෙන ඒවටත් දැන් මේ පාර නම් අක්කි ලෑස්ති ගොඩක් මල් පිපෙන ඒවා හදන්න තව එයාගේ වීඩියෝ එකක් එන්නත් තියෙනවා. එහෙනම් ඉතින් මං ඔක්කොටම මල් ටිකට වතුර දාගෙන ඒ වැඩ ටික ඉවර කරන්නම්. මං ඉතින් ආස වැඩක් තමයි මේක. දැන් ළමෙක් වුණාම ඉතින් ගොඩක් කට්ටිය ආසයිනේ මෙහෙම මල් හදන්න. මං ඉස්සර ගෙදර ඉතින් නම් ගොඩක් හැදුවා අපේ ගෙදර මල් සෑහෙන තිබ්බා. දැන් නම් ඒවා ගොඩක් නෑ මොකද අපි එහෙ ගෙදරට යන්නෙම නැති තරන්නේ. ඒ නිසා ගොඩක් දැන් නැති වෙලා තියෙන්නේ. ඉතින් දැන් මෙහෙ අක්කිත් එක්ක මම පුළුවන් විදිහට මාත් එයාට හෙල්ප් එකක් දීලා අපි දැන් ඉතින් මල් හදනවා. දැන් අපි ගෑස් කරමු. රූම් එකක් පොඩක් අස් කරන්න තියෙනවා. ඒ වුණාට අද ලොකු ටයිම් එකක් නැහැ. ඒ නිසා රූම් එකක් ගාලා ගෙදරම ගාලා අපි අන්නම් මම තමයි දැන් මෙහි ගෙදර අතුගන්නේ. ලොකුවට ඉතින් මේ අස් කරන්න දෙයක්වත් නැහැ. හැදෙන්නේ නැහැ නේ. තව මොකක් හරි වැඩක් කරන්න නැත්නම් ඒ ටික හැදි වෙනවා එච්චරයි. නැත්නම් ඉතින් මේ කොටස් කරන්න නම් දැන් නැහැ මේ. මම ආව දවසේ මම ගෙදර ආව දවසේ ඉඳලා මේ ගේ අත ගානේ මම. ඒ කියන්නේ මම කොහෙ ගියත් එහෙමයි. තාලුකක් කියලා ගෙදර ගියොත් අපේ ගෙදර එහෙම ගියොත් එහෙම මේ මට උදේම නැගිටලා ගේ අත ගන්න තියෙනවා. ඒක මට පුරුද්දක් කළා මේ ඉස්සර ඉඳලා මේ අම්මත් කියන ඉස්සර මේ මොනවාද
ඉස්කෝලේ වාඩුවක් හම්බුනොත් එහෙම මොකක් හරි නම් මම ආස මේ අතු ගන්න අස්කරණේ වගේ වැඩවලට. ඒක ඇත්ත මේ මට තාම ඒ පුරුදු තියෙනවා. උදේ නැගිටිනකොට මම ඒ ගෙදර අතු ගන්න ඕන. අර මේ ඒකෙදින් පුරුදු වෙලා. එහෙනම් අපි කාලෙත් ටෙස්ට් කරමු. මගේ බබා මෙතන මේ වැඩ කරන්න එහෙම ගත්තොත් ඒ ටික විතරයි තියහැරි වෙන්නේ. ආයෙ මෙතන ෆොටෝ හැරි මේ ෆොටෝ අස් කරන්න ඕන. අපි අක්කි මේ දවස්වල වීඩියෝ එකක් කරනවා. ඒ වැඩේ එයාගේ වීඩියෝ එක වෙන්නේ මෙතන. ඒ නිසා මෙතන මේ සිද්ධ කරනවා. මම දැන් ජිම් යන්න පටන් ගන්න සතියක් විතර තාම මේ ඇඟේ උනට රිදෙනවා. තාම පුරුදු වෙලා නැහැ. මේ රිදෙනවා නේද? අද ටිකක් ෂේ. අවස් පහක් විතර එක දිගට ගියා. ඒ නිසා අද ටිකක් ෂේ. නැත්තම් පරදසිය මාරි හිටියේ. ඔන්න මම කිව්වේ දැන් ප්ලෑන් මොනවා වෙයිද දන්නේ නැහැ කියලා. දැන් අපි අම්ම කෝල් කරලා පොඩි ගමනක් දාගෙන. දැන් මම ඒකට යන්නට ඕන. මම මේ vlog එක කරන්න ගත්තේ අද ගෙදරින්දී කියලා. මේ ගෙදරින් දවසකට ඉතින් මේ එහෙම දෙයක් අද කරන්න හම්බෙන්නේ නැහැ. එකේ දැන් ගමන් දෙන්නුනම වැටුණා. කමන්න අපි ජීස් කරලා කොහොමද? මම ඉක්මනට ලෑස්ති වුණා මේ ජිම් එකට යන්නත් ඕන. ඊට කලින් වෙන තව ගමනක් යන්න තියෙනවා. එහෙට ගිහිල්ලා ඊට පස්සේ මම ජිම් එකට යනවා. ඉතින් මම ලෑස්ති වුණා. ඉක්මනින්ම ලෑස්ති වුණ නිසා මේ ඒකේ රෙකෝඩ් කරන්න බැරි වුණා. කොණ්ඩෙති මේ ඉඳලා දාගෙන යනවා. එතකොට මේ ජිම් එකට ගිහම ලේසි. මම ජිම් එකට යන්න ඇත්තටම මගේ බඩ අඩුයි. අනිත් ඒවා නම් ෂේප් කියලා හිතනවා. මේ බඩ තමයි අඩු කරගන්න ඕන. බලමු තව සතියේ ඉඳි තාම අඩු වෙලා නැහැ මොකද. එහෙනම් දැන් මම යන්න ලෑස්ති. ගිහිල්ලා මම පොඩි වීඩියෝස් ටිකක් ගන්නම් පුළුවන් වුණොත් එහෙනම් මාත් එක්ක දිගටම ඉන්න.
හයි ඔන්න මම ආයම ආවා මේ දැන් 12:00 විතර ඇති 12:40යි. ඉතින් අපි 12:00 විතර වෙද්දි ගෙදර ආවා. අ, අපි ගියේ ගෙදරින් 9යි කාලට ඒ වගේ ටයිම් එකකටනේ. ඊට පස්සේ ගිහින් පොඩි වැඩ ටිකක් තිබ්බා. ඒ ටික ඉවර කරගෙන ජිම් එකට යද්දි 10යි. ඉතින් ඊට පස්සේ 12ට ආයෙම ආවා. ජිම් එකේ වීඩියෝස් ටික ටික ගත්තා මේ මම පුළුවන් ඒවා දාන්නම්. ඉතින් මම එද්දිම පැත්තේ ගෙදර බලලාට බුඩුවන්න මතක් වෙලා. හරි ඔයාලට ඇහෙනවා කියලා හිතනවා මං කියන දේවල්. එහෙනම් ඉතින් දැන් අපි 12ටනේ ආවේ එද්දි වහින පටන් ගත්තා. ඊට පස්සේ අර තිබ්බ වැඩ ටිකත් මේ ආයෙ ඕනේ නැහැ කියලා එහෙම හිතලා අපි ආවා. එද්දි අම්මත් ඇවිත් එයාගේ වැඩ ටික කරගෙන ගෙදර ගිහින් ඉතින් අපි එද්දි වහින පටන් ගත්තනේ. ඔන්න මම දැන් පෙන්නන්නම් මේ අපිව වහිනවා කියලා රවට්ටලා ඇත්තට මේ බෑන්ඩ් දැන්. හොඳට අවු වැටෙනවා. රැවටීමකට බඳුන් වෙලා තියෙන්නේ. ඉතින් දැන් චූටියක්කි තාම ටවුන් එකට ගියා. තාම බබා ස්කූල් ඉවර වෙලා ආවේ නෑ ගෙදර. දැන් මං තනියම තමා ගෙදර ඉන්නේ. මට වැඩ ටිකකුත් තියෙනවා කරන්න. ඊට කලින් මට නවන්න ඕන. ඒත් එක්කම පොඩි නරක පුරුද්දක් තියෙනවා. දැනගන්න තාම බැරි වුණා. අපි කොහේ හරි ගෙදරින් එළියට ගිහිල්ලා එනවා නම් මොන හරි ෂෝටි ස්ටෝරියක් අරගෙන යනවා. ඉතින් මේ අද තාම අපි දැන් ජිම් එකට ගිහින් ඉන්නේ ඒ විදිහම අරගෙන එනවා මොනවා. ජිම් එකේ අයියා දැනගත්තොත් අපි පන්නනවා ජිම් එකේ. මේ ඉතින් දැන් අපි ඉද්දි අරගෙන ආවා කිව්වනේ. දැන් මට තීගල් දීලා නාන්න ඕන. නාලා මගේ වැඩ ටික පටන් ගන්න ඕන. එහෙනම් මට වැඩ ටික පටන් ගන්න කලින් මගේ මූණ දිහා ඇත්තටම බලන්න බෑ. මේ පිම්පල්ස් ටිකක් දාලා මේ ළඟක ඉඳලා ළඟක ඉඳලා කියන්නේ මේ මාව ළඟින් ආශ්‍රය කරන කට්ටිය මාත් එක්ක ළඟින් ඉන්න කට්ටිය දන්නවා. මට මේ ෆේස් වොෂ් එක යූස් කරන්න බෑ ඇත්තට. ඒ වුණාට මං හරි ආසයි. ඒ නිසා මේ මං ගෙදර ආවට පස්සේ එකක් අරගෙන දැන් යූස් කරන්න පටන් ගත්තා. දැන් මගේ මූණ තිබ්බට වැඩිය බේබි සබන් ගාගෙන හිටියනම් හොඳයි කියලා හිතලා තියන්නේ ආයෙම. කමන්නේ මේ හිත හදාගෙන ඉන්නවා මේ වැඩි වෙලා එකපාරටම අඩු වෙනවද දන්නේ නැහනේ. නැත්නම් ඇත්තටම මට බේබි සබන් තමයි තාම මූණේ ඉඳලම ගෑවේ බේබි සබන් විතරයි. මේ ඊට පස්සේ තමයි මම ඉතින් ෆේස් වොෂ් එකට මේ මාරු වුණේ. මේ දැන් ඉතින් හරි. ඔයාලට පේනවා ඇති උඩක් තියෙනවා පිම්පල්ස් දාලා මගේ නැත්තම් එහෙම ගොඩක් ලොකුවට දාන්නේ නැහැ. මම නැහැ ඉතින් පිම්පල්ස් දාන්න එපේ මිනිස්සෙක් වුණාම. එහෙනම් මම මගේ වැඩ ටික ඉවර කරගෙන ආයෙම එන්නම්. හරිම හංසි. ඔයාලට පේනවද මගේ කලර් එක? මම කලින් වීඩියෝ එකේ දාලා තිබ්බේ. ඒක දැන් හොඳට තියෙනවා. එහෙනම් මම නාලා එන්නම්. එතකන් ඉන්න වීඩියෝ එකත් එක්කම. බයි බයි. හොඳයිද නැද්ද කියලා තාම දන්නේ නැහැ. මම මේ කන්ඩිෂනර් එකයි ෂැම්පූ එකයි ගත්තා. මේ දැන් මාස 2ක විතර ඉඳලා මේක තමයි යූස් කරන්නේ. මේක හොඳයිද කියලා මේ කියන්නේ ලොකුම එකක් නෑ ඉතින්. මේ ගාලම බලමු නේද? එහෙනම් මම නාලා එන්නම්. ඔන්න මම නාලා ආවා. ජිම් එකට යන්න කියලා ටිකක් හේදුවා. ඒක ටිකක් දැන් වෙරෙන්න දාන්න ඕනේ. කලින් රැස් එකට ආවා දැන් බලන්න අවුල්
මගේ ප්ලෑන් වල ගොඩක් වෙනස් වෙනවා. මොකද මේ අද අපේ ලොකු අක්කගේ දුවත් මේ ජිම් එකට යන්න යනවා කිව්වා. ඉතින් ආයෙත් හවස් වෙලා මට දැන් අද ආයෙම එයා එන ටයිම් එකට යන්න වෙන ජිම් එකට. ඉතින් මම තේ එක බීලා දැන් පොඩි වැඩ ටිකක් තියෙනවා මට ඉවර කරන්න. ඒ ටික කරන්නම් කියලා තමයි ලෑස්ති. මට වීඩියෝස් ටිකක් රෙකෝඩ් කරන්නත් තියෙනවා. ඒ ටිකත් කරලා ඒ වැඩ ටික හැබැයි ඉවර වෙද්දී මට ටයිම් හරියයි. මොකද මම කලින් කිව්වේ අපේ ලොකු අක්කගේ දුවත් දෙනවා කිව්වානේ. ඉතින් ආව ජිම් එකට එක් කරගෙන යන්න ඕනේ. යත් අපි එකට එන්න ඕනේ කියලා කිව්වා. ඉතින් එයාවත් එක් කරගෙන යන්න ඕන. එක්කලා අර තියලා ඉන්නත් බැරි නිසා මට ඉන්න වෙනවා ඒත් එක්ක. එතකොට ඉතින් පැය දෙකක් එතෙන්න මට යනවා එතෙන්න. ඉතින් ඒ වැඩ ටික තමයි අද තියෙන්නේ. අර හිතපු විදිය වීඩියෝ එකක් කරගන්න ඇත්තටම බැරි වුණාද මේ. මොකද එක එක ඒවත් එක්ක මේ අර හිතපු වීඩියෝ එක නෙවෙයි මේ ගේන්නේ. ඒ වුණාට මට හිතුණා කමක් නැහැ ඉතින් මේකත් මේ රෙකෝඩ් කරන්නම් කියලා. මොකද මම ගොඩ කාලෙකින් මගේ channel එකේ වීඩියෝ එකක් දාලා නැහැ. ගොඩ කාලෙකින් කියන්නේ දැන් සති දෙකකින් විතර වීඩියෝ එකක් දාන්න බැරි වුණා මට. මට ඒ නිසා හිතුණා ඩේ vlog එකක් හරි අද ගේන්නම් කියලා. මොකද නැත්තම් මේ වීඩියෝ එකක් නැහැ නේ දාන්න. ඒ නිසා දැන් මගේ channel එකේ ඇත්තටම වීඩියෝස් මම දාන්නෙම නැත්තර මොකද අපේ අක්කගේ channel එකකුත් තියෙනවා. දැන් එයාගේ channel එකේ වැඩ කරන්නේත් මම. එතකොට ඒ වැඩක් තියෙනවා. ඒකටම තව ඉතින් එක වැඩ තියෙනවානේ. ඒවත් එක්ක මට වීඩියෝ එකක් කරගන්න ඇත්තටම ටයිම් එකකුත් නැහැ. ඒකටම මේ ලොකු දෙයක් ඉතින් වෙන්නේ නැහැ. මොකද මේ දැන් ඉතින් ගොඩ දවසකින් කොහෙවත් ගියෙත් නැහැ. එතකොට ඒ නිසා තමයි වීඩියෝස් ගේන්න බැරි වුණේ. එහෙනම් ඔයාලා බලාගෙන ඉන්න. මම වැඩ ටික ඉවර කරලා ඉක්මනට එන්නම් ආයෙම වීඩියෝ එකත් එක්ක දිගටම ඉන්න. අද මම මොකද කරන්නේ කියලා ඉතුරු ටික මොකද වෙන්නේ කියලා බලාගෙන ඉන්න. නම් යද්දි පුළුවන් වුණා තව වීඩියෝස් ටිකක් හවස ගන්නම් ජිම් එකට යන එකේ. එහෙනම් මත් එක්ක දිගටම ඉන්න. ඉතින් මගේ පුරුද්දක් තියෙනවා මොකක් හරි වැඩක් පටන් ගන්න කලින් සින්දුවක් දාගෙන ඒක අහගෙන තමයි කරන්නේ. දැන් ගේ අතු ගෑවත් එහෙමයි. මේ අද උදේ නම් දාගත්තේ නැහැ. මොකද ඉතින් වීඩියෝ එක රෙකෝඩ් කරද්දි මම ඒක ආයෙම නතර කර ඉන්න බැහැ. ඒ නිසා දැන් ඉතින් මම වැඩ කරන්න යන්නේ සින්දුවක් මුලින්ම තෝරගෙන ඔන්න දාගෙන දැන් වැඩ කරන්න තමයි යන්නේ. ඔන්න මම දැන් ලන්ච් එක ගන්න යන්නේ. ලන්ච් එක කියන්නේ මේ මම බත් කන්නේ නැහැ. උදේට නම් මට බත් කන්න ඕනේ. ඊට පස්සේ මම දැන් තේකුත් බිව්වනේ කලින්. ඒ නිසා මට දැන් බඩගින්නකුත් නැහැ. මම ඉතින් වැඩ ටික කරත් හිටියේ. ඒ නිසා මේ මට බඩගින්න වෙන්නේ උනේත් නැහැ ඇත්තටම. දැන් ඉතින් මම තෝස එකක් කන්න යන්නේ. මම උදේට කනවා. හැබැයි ලන්ච් එක නම් ගොඩක් වෙලාවට ස්කිප් කරනවා. මේ මට බඩගිනි නැහැ. හැබැයි රැට නම් කනවා. හැබැයි ගොඩක් කන්නේ නැහැ රැට. එහෙනම් මේක කමු. මගේ වැඩ ටිකත් හරි. දැන් කාලා රෙදි හොදපු ඒවා තියෙනවා. උඩත් ගොඩක් දාලා තියෙනවා කිව්වා. ඒ ටිකත් ගන්න ඕන. බබයි අක්කේ තාම ආවේ නැහැ දෙන්නට. අද බබාට ක්ලාස්. අක්කේ ආව එක් කරගෙන මෙනවා කියලා කිව්වා. මම ඒ රෙදි ටික එහෙම ගෙට දාලා ඒ වැඩ ටික කරද්දි ඉතින් හරි. මම ලෑස්ති වෙන්නත් ඕන. එහෙනම් කාලේ නා. ඔන්න එහෙනම් මම ලෑස්ති වෙලා ඉවරයි. අරය ඇවිත් ඉන්නේ කියලා කිව්වා දැන් ජිම් එක ළඟට. මම දැන් යන්න ලෑස්ති. එහෙනම් ගිහින් හම්බෙමු. ඔන්න මම ආවා. මෙන්න ඉන්නවා අනිත් එක්කෙනා. දුව කිව්වට එයා මගේ ගානම ඉන්නවා. ඉතින් මෙයා කරනකම් මට ඉන්න තමයි වෙන්නේ අද. මට වීඩියෝ එකක් එඩිට් කරන්න තියෙනවා. මම ඒක කරනවා. එතකම් ඔයාලට වෙන්නන්නම් ජිම් එක. අන්න අතන අර මගේ ඇඟිල්ල. අන්න අතන අර උඩ තියෙන මේ එකේ තමයි තියෙන්නේ. අතන මේ ලොකු බිල්ඩින් එකේ මම යද්දි පෙන්නන්න මට ලැජ්ජයි. මෙතන කට්ටිය ගොඩක් ඉන්නවා.
9ට විතර ඇති. අපි 7:00 විතර ගෙදර ආවා. ඒත් ඉක්මනට වොෂ් එකක් දාගෙන මට ඒකයි වීඩියෝස් කරන්න බැරි වුණේ. මම පූජා කරා. ඒකලා පොඩි වැඩ ටිකක් තිබ්බා. අපේ දුවගේ ස්කූල් එකේ වැඩ ටිකකුත් තිබ්බා. ඒකට හෝම්වර්ක් වලටත් උදව් කරා පොඩ්ඩක්. ඊට පස්සේ ඉතින් කෑම කාලා තව වැඩ ටිකක් මගේ තිබ්බා. ඒ ටිකත් ඉවර කරලා දැන් තමයි නිදා ගන්න ආවේ. නිදා ගන්න ආවට ඉතින් මේ හැමෝම වගේ හිමයිනේ බෙඩ් එකට ආවා. මට තව පොඩි වැඩ ටිකකුත් තියෙනවා. බලමු. හැබැයි අද මහන්සි. මොකද මේ මම කලින් කිව්වනේ මේ මම දැන් ජිම් ගිහින් සතියක් විතර ඇති. අර ඒ දවස් ඒ සතියක් විතර යනකම් අර ඇඟෙම රිදෙනවා කියලානේ. දැන් ඇත්තටම අඩු වේගෙන යන්නේ. අර මුල් දවස් ටික නම් ඉන්න බැරුව හිටියේ. ඉතින් දැන් එහෙනම් දැන් මම ඇවිත් බෙඩ් ෂීට් හෙදෙන්න දැම්මා. දැන් බෙඩ් ෂීට් මාරු කරගන්නත් ඕන. එහෙනම් ඒ ටික ඉවර කරලා මම නිදා ගන්න යනවා. වීඩියෝ එක එන්ජොයි කරා කියලා හිතනවා. කරයි කියලා හිතනවා. තව මම අද ඇත්තටම ප්ලෑන් කරපු විදිහට නෙවෙයි වීඩියෝ එක කරන්න ඕනේ. ඒකයි තව මම වීඩියෝස් ගොඩක් ගේන්න ඉස්සරහට. නැත්තම් ඔයාලට මාව අමතකත් වෙයි. ඉතින් එහෙනම් කට්ටිය තව වීඩියෝ එකක් අරගෙන එනකම් සතුටින් පරිස්සමෙන් ඉන්න. සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න හෙල්ප් එකක් දෙන්න ඉතින් මගේ channel එකට. එහෙනම් ලයික් එකක් දාගෙන යන්න, කමෙන්ට් එකක් දාන්න, මොනවද මම ඉස්සරහට ගේන්න ඕන වීඩියෝස් කියලා කමෙන්ට් එකක් දාන්න. එහෙනම් මම ගිහින් එන්නම්. බයි බයි.